Hello, welcome back to my YouTube channel. ඉතින් ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද ඔයාලගේ හැමදේම ඉෂ්ට වෙන කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් හරියටම කිව්වොත් මේ වීඩියෝ එක පටන් ගන්නේ 13 වෙනිදා රෑ. රෑ කියන්නේ හවස 6:00ට විතර. ඉතින් එදා අපිට අන්තිමට ඉතුරු වෙලා තිබ්බේ කොකිස් ටික බදින්න විතරයි. ඉතින් ඊට කලින් දවසේ අපි අතිරස ඒ වගේම මුං ඇට කැවුම් හදලා ඉවරයි. ඉතින් ඒව වල වීඩියෝස් නම් ගන්න හම්බුන්නේ නැහැ. ඉතින් මමයි අම්මයි අපේ නැන්දයි එකතු වෙලා කොකිස් ටික බැද ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අපේ නැන්ද තමයි ඒ ටික ඒදලා දුන්නේ. මොකද මට ඒ පදම හරියට ගන්න ටිකක් අපහසු හින්දා නැන්ද අපිට ගොඩාක් උදව් කරා. ඉතින් ඇත්තටම මට දැන් YouTube එකේ වීඩියෝස් එක දිගට ගේන්න අපහසුයි. මොකද සෙන්සුරාදා ඉරිදා එක හේතු කාරණා හින්දා මම ගෙදර රැඳෙන්නේ නැහැ. ඉතින් ඔයාලා දන්නවා මම ඔෆිස් යන කෙනෙක් හින්දා මට වීඩියෝ එකක් කරනවා නම් කාලය ගන්න පුළුවන් වීකෙන්ඩ් එකේ විතරයි. ඉතින් ඒ දවස්වලත් එක වැඩ රාජකාරී යෙදෙන හින්දා මට වීඩියෝ එකක් එක දිගට ගේන්න අපහසුයි. ඉතින් මං ගැන හොයලා බලපු හැම දෙනාටම ගොඩාක් ස්තුතියි කියන්න මම මේ අවස්ථාවේදී. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි මං ගැන හොයලා බැලුවට. YT ෆැමිලි එකේ හැමෝටම. ඉතින් කොහමද ඔයාලගේ අලුත් අවුරුද්ද? ඉතින් මං හිතනවා මේ පාර අවුරුද්ද හැම කෙනාම තමන්ගේ මට්ටමට තමන්ට පුළුවන් විදිහට අවුරුදු සමරන්න ඇති කියලා. ඉතින් මොකද අවුරුද්දට එකපාරයිනේ අලුත් අවුරුද්දක් ලබන්නේ. ඉතින් හැම දිනම හරිම සතුටෙන් හරිම සාමකාමීව මේ අවුරුද්ද සමරන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයාලා කොහොමද අවුරුදු සමරයෝ කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. අලුත් අවුරුද්දක් ලබාගෙන එනවා කියන්නේ ඉතින් පරණ තරහ මරහා අමතක කරලා ගෙදර ගොඩාක් දුරට ඩීප් ක්ලීන් එකකට යොදාගෙන ඉතින් ඇත්තටම නෑදෑ ගෙවල් වල ගිහිල්ලා යාළුවෝ එකතු වෙලා ඉතින් ගොඩාක් ජීවිතේ එක වෙනස්කම් වෙන කාලයක් තමයි අලුත් අවුරුද්ද කියන්නේ. ඉතින් අපි ඇත්තම කතා කරොත් අලුත් අවුරුද්දක් ලබන කම්ම ඉන්න ඕනේ නැහැ. පරණ දේවල් අමතක කරන්න සහ අලුතෙන් ජීවිතේ පටන් ගන්න. හැබැයි අලුත් අවුරුද්ද අපි හැමෝටම ලොකු මොටිවේෂන් එකක් දෙනවා කියලා තමයි මට හිතෙන්නේ. අලුතෙන් දෙයක් පටන් ගන්න, පරණ දේවල්, අනවශ්‍ය දේවල් අමතක කරන්න, අනවශ්‍ය දේවල් බැහැර කරන්න. ඉතින් අවුරුද්ද කියන එක ලොකු මොටිවේෂන් එකක් කියලා මට හිතෙනවා අපි හැමෝගෙම ජීවිතවලට. ඒක වයස් භේදකින් තොරව, ආගම් භේදකින් තොරව, ස්ත්‍රී පුරුෂ භාවකින් තොරව අපි හැමෝටම ඒකෙන් ගන්න ලොකු අදහසක් තියෙනවා. ඉතින් ගෙදරත් අපි පුළුවන් විදිහට අපි අස්පස් කරගත්තා. මොකද අලුත් අවුරුද්දක් ලබන කම්ම ඉන්න ඕනේ නැහැනේ ඩීප් ක්ලීන් එකක් කරන්න ගෙදර. මං හිතන්නේ ඒක හැම ගෘහණියක්ම කරන දෙයක් සාමාන්‍ය. ඉතින් අපි දිනපතා අතුපතු ගානවා, මොප් කරනවා, ගෙවල් අස් කරනවා. ඉතින් අර එහෙම කරන ගෙවල් වලට අලුත් අවුරුද්දක් ලබාගෙන එනකොට නිකන් හරි කලබලයකින් ගෙවල් අස් කරන්න අවශ්‍ය නැහැ. මොකද හැමදාම අතු ගාන ගෙයක් නම්, හැමදාම මොප් කරන ගෙයක් නම් ඉතින් එයාලට ඒක සාමාන්‍ය විදිහට නෝමල් එකේ කරගෙන යන්න තමයි තියෙන්නේ. මේ දවස්වල ඉතින් පැණි රහ කෑම ගොඩාක් කැවෙන හින්දා අපි අපේ සෞඛ්‍ය ගැනත් පොඩ්ඩක් මතක් කරගන්න ඕනේ. මොකද තෙල් ಜಾති, සැර ಜಾති, පැණි ගොඩාක්ම කැවෙන. ඉතින් පැණි රසනේ. මොකද අපි අපේ ගෙදර කෑම විතරක් නෙමෙයි කන්නේ. අපි එක නෑදෑ ගෙවල් වල යනවා, යාළුවන්ගේ ගෙවල් වල යනවා, එක අවුරුදු උත්සව වලට යනවා. ඉතින් ඒ දේවල් වලිනුත් අපිට එක කෑම වර්ග කැවෙනවා. ඉතින් ඒ නිසා සෞඛ්‍ය ගැන හිතන්න අමතක කරන්න එපා.
ඉතින් මේ හරියටම 14 වෙනිදා උදේ මම උදේ ඉතින් නැකත හිතන්නේ ලිපගිනි මොලවන තිබ්බේ 4:04ට. ඉතින් මං උදේම නැගිටලා කිරිබත් ටික හදාගන්න මේ හාල් ටික මං හොදගත්තා. මම නම් ඉතින් දන්න කාලෙක ඉඳන් අපේ ගෙදර හරිම වෙලාවට ඒ නැකත් චාරිත්‍ර ටික ඒ විදිහටම කරනවා. ඉතින් මං හිතන්නේ අපි සිංහල බෞද්ධ විදිහට මේ දේවල් කරන්න ඕනේ අපේ ඊළඟ පරම්පරාවටත් ආදර්ශයක් වෙන විදිහට. මොකද අපි හැමදාම එකම වෙලාවට කන්නේ නැහැනේ. මුළු රටක්ම කියන්නේ සිංහල දෙමළ කියන ජාතීන් දෙක එකම වෙලාවට කන එකම දවසේ තමයි මේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ. ඉතින් මං හිතනවා එදාට හරි අපිට පුළුවන් නම් ඒ නැකත් ටික හරියට කරන්න දරුවන්ටත් ආදර්ශයක් වෙන විදිහට ඒක ගොඩාක් වටිනවා. ඉතින් මේ හරියටම කිව්වොත් නැකත් වෙලාව 4:04ටම මං කිරිබත් එක රයිස් කුකර් එකේ තියාගෙන අලුත් බලාපොරොත්තු එක්ක තමයි ඉතින් මේ හැමදේම කරන්නේ. ඉතින් අපි මිනිස්සු වශයෙන් අපිට එක එක දේවල් තියෙනවානේ ජීවිතේ ළඟා කරගන්න ඕනේ. එක එක ජයග්‍රහණ, එක එක ටාගට්, එක එක ගෝල්ස්. ඉතින් කිරිබත් එකත් ගානට ඉදුණාම මම මේ වාජනයකට දාලා කිරිබත් එක ලස්සනට හදාගත්තා. ඉතින් අපේ ගෙදර කිරිබත් කන්න සාමාන්‍යයෙන් අලුත් අවුරුද්දට හදන්නේ මේ ලුණු මේ මිරිස් සම්බෝලයක් තමයි. මම Facebook එකේ එක්තරා වීඩියෝ එකක් දැක්කා. මට හිතුණා ඒක ඔයගොල්ලන් එක්කත් ෂෙයා කරගන්න ඕනේ කියලා. ඒ වීඩියෝ එකේ අතරම කියන්නේ අපි මිනිස්සු විදිහට අපේ ජීවිතේ එක එක ප්‍රශ්න එනවානේ. එක එක කාලවලදී එක එක වයස්වලදී ප්‍රශ්න එනවා. ඉතින් ප්‍රශ්න නැති මිනිස්සෙක් මේ ලෝකේ හොයාගන්න බෑ. සමහර වෙලාවට එක ප්‍රශ්නයක් ඉවර වෙලා ඒකට විසඳුම් හොයලා අනිත් පැත්ත බලනකොට ඕන්න තව ප්‍රශ්නයක්. ඉතින් එහෙම ජීවිතේ ගලාගෙන යද්දි ඉතින් ප්‍රශ්න නැති දවසක් නැහැ. ඉතින් ඒ වීඩියෝ එකෙන් කියන්නේ ප්‍රශ්න විදිහටම තියෙන්න ඇරලා ඒ ගැන වැඩි හිතන්න නැතුව ඒ ගැන ඔළුව ඒ පැත්තට හරවන්න නැතුව ඔයා සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න කියලා. මොකද අපි හැමදාම ප්‍රශ්න විසඳන්න සමහර ප්‍රශ්න තියෙනවානේ එක සැරේ අපිට විසඳන්න බෑ. ඒකට දීර්ඝ කාලයක් යනවා. අපි කියන්නේ අර අපේ වෙලාව වෙන්න ඕනේ හැමදේම හරියන්න කියලා. ඉතින් ඒ වෙලාව වෙනකන් අපිට දවසින් දවස බල ඉන්න බෑනේ. ඒ හින්දා සමහර ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න විදිහටම තියන්න ඇරලා අපිට පුළුවන් ජීවිතේ සතුටින් ගත කරන්න. එතකොට පුළුවන් අපිට ජීවිතේ එක දවසක් හරි සැනසීමෙන් නිදාගන්න සැනසille ජීවත් වෙන්න. මං ඉතින් ඇත්තට මේ වීඩියෝ එක මාත් දැක්කට පස්සේ මාත් ඒක ගැන ගොඩක් හිතන්න ගත්තා. මේ කියන්නේ මොකද්ද කියන එක. ඉතින් ඒ වීඩියෝ එක මගේ හිතට ගොඩාක් දැනෙච්ච දෙයක්. ප්‍රශ්න කියන දේවල් මිනිස්සුන්ට එනවා යනවා. ඉතින් ප්‍රශ්න කියන ඒවා ඒ විදිහටම ඒ ස්වරූපෙම තියෙන්නරලා එක විසඳෙනවා නම් විසඳෙයි කියන තැනට ඇවිල්ලා අපි ජීවිතේ සතුටින් විඳින්න පටන් ගත්ත දවසට තමයි මම හිතන්නේ අපිට නියම සැනසීම සතුට කියන එක උදා වෙන්නේ. ඉතින් මට හිතුණා මේ දේත් ඔයාලත් එක්ක මේ අලුත් අවුරුද්ද ෂෙයා කරගන්න. දුක් වෙන්න එපා. මට ආරෙම ප්‍රශ්න තියෙනවා, මෙහෙම ප්‍රශ්න තියෙනවා කියලා. ඒවට විසඳුම් හොයන්න බැරි නම් ඒක විසඳ ගන්න අපහසු නම් ඒක විසඳ ගන්න අපිට දීර්ඝ කාලයක් බලන් ඉන්න වෙනවා නම් ඒ ප්‍රශ්නේ ඒ විදිහටම තියෙන්න ඇරලා අද දවසේ ඔයා සතුටින් ජීවත් වෙන්න. ඒ වීඩියෝ එක ඇත්තටම ගොඩක් වටිනවා. මම Facebook එකේ දැක්කින්ද මම ඒක ඇත්තටම ඉවලෙම ෂෙයා කරා. ඉතින් මට මතක් වුණා මේක මගේ YouTube එකේ වීඩියෝ එකක් දානකොට අනිවාර්යයෙන්ම ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් මේ තියෙන්නේ අපේ කෑම වෙස්සේ. ඉතින් මං ආයෙමත් කියනවා ඔයාලට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.